හායි ළමයි බියුටි වර්ල්ඩ් channel එකට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මං ඉතින් හිතුවා මුලින්ම ඔයගලන්ට මේ ලස්සන මල් ටික පෙන්වන්න ඕන කියලා. මේ ලස්සන මල් වලට ආසයට තමයි. ඔන්න ඉතින් දැන් අපි අද උදේට හදන්නේ කිරිබත්. මේ අපේ අම්මා තමයි හාල් එක හොදන්නේ. අම්මා හාල් හොදන අතරේ මං ඉතින් පොල් ගා ගන්න ගියා. අද අපි ඉතින් උදේට කිරිබත් තමයි කන්නේ. මේ මම පොල් ටික ගාගත්තා. ඊට පස්සේ ඉතින් මේ මම පොල් ටික මිරිකන්න යන්නේ ෆෝන් එකත් අතේ තියන් තමයි මම මේ මිරිකන්න යන්නේ. අම්මා ඉතින් මට මෙතනට වෙලා hina වෙනවා. අපේ අම්මත් එක්ක බෑ ළමයි. ඒක නිසා ඔන්න මම ෆෝන් එක අයින් කරලා පොල් ටික මිරික ගත්තා. ඊට පස්සේ ඉතින් මම මේ ආවා කිරිබත් එක පොඩ්ඩක් බලන්න. දැන් කිරි දාන වෙලාව හරි ගිහිල්ලා තියෙන්නේ. තව චුට්ට වෙලාවකින් කිරි ටික දාන්න පුළුවන්. මං හරි අමාරුවෙන් මිරික ගත්ත පොල් කිරි ටික තමයි මේ තියෙන්නේ. මං දැන් ඒක දාන්න යන්නේ කිරිබත් එකට. දෙපාරකට තමයි මං කිරි ටික එකට එකතු කරේ. නැත්තම් උතුරලා යන්න පුළුවන්නේ. ඊට පස්සේ ඉතින් බෑවා. මේ ඉතින් කිරිබත් එක හරි ගිහිල්ලා තින්නේ. අපි ඉතින් බෙදාගත්තා ඒවා පිගන් වලට. මාළුයි ලුණු මිරිසුයි තමයි තියෙන්නේ. ගෙදර හැමෝමත් එක්ක කෑම වේලවල් කන්න අපිට හම්බ වෙන්නේ නෑනේ. මේ එහෙම අවස්ථාවක්. මම මේ ජූස් එකක් හදන්න තමයි ඉතින් ඊට පස්සේ යන්නේ. අපේ වත්තේ ගහකින් කඩාගත්ත පළතුරක් තමයි මං හදන්නේ. මුලින්ම මම මේ කප් එක ඉතින් හොඳට හොදලා වතුර වේලෙන්න තියෙනවා. ඔයාලා හිතන්නේ මං දැන් මොනවා හදන්න යනවා කියලාද? නිකන් ගෙස් කරන්නකො බලන්න. ගොඩක් ಗುಣ පළතුරක්. අපේ ගෙදර අනිත් අය නම් නිකන් මේක කනවා. ගෙදර ඉන්න අපේ පුතා තමයි ඉතින් කන්න ටිකක් හොර. මං ඉතින් ඒක නිසා යාට ජූස් එකක් තමයි හදන්න යන්නේ. මෙන්න මේවා තමයි මං හදන්න යන්නේ. පපායා ජූස්. මේ ටික ඔක්කොම මං හූරගෙන මේ කප් එකට දාගත්තා. මේ තින්නේ ලෙල්ල. ලස්සනයි නේද බෝට් එකක් වගේ. ඊට පස්සේ මං ඒකට සෝල්ට් එහෙම ඇඩ් කරගන්නවා. සුගර්ත් ඇඩ් කරා. මේ ළමයි මන් තෙමු එකෙන් ගෙන ආපු හැන්දක්. ඒක හරි ලස්සනයි. ඊට පස්සේ මේක දැන් මම බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. මෙන්න මෙහෙම ඊට පස්සේ මේ කප් එකට දාගන්නවා බ්ලෙන්ඩ් කරගත්ත පපායා ජූස් එක. අපි කඩෙන් ගන්න පළතුරු වලට වඩා ගෙදර ගස්වල පළතුරු මෙහෙම හදලා දෙන්න පුළුවන් නම් ගොඩක් ගුණයි. ඒක නිසා තමයි මම මේවා කොහොම හරි යාට මේ විදියට හදලා බොන්න දෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ කප් එකේ පියනෙන් වහගන්නවා. වහලා මං පුතාට දෙනවා මේ ජූස් එක බොන්න. පපායා ජූස් බොන්න පුළුවන් නම් හොඳයි අපේ ස්කින් එකට. හැබැයි ඉතින් ඒත් බෙහෙත් නොගහපු ඒවා වෙන්න ඕන. මේ තින්නේ මං හදාගත්ත ජූස් එක. ඔන්න ඉන්නකෝ. මේ බලන්නකෝ ඉතින් එක පාට වැස්සත් එක්ක හෙන හුළඟක් ආවා. ලස්සන මල් ටික ඔක්කොම හැලෙයි වගේ මං හිතන්නේ යාළුවනේ. අපි ඉතින් මේ ටවුන් එකට පොඩ්ඩක් යන්න හදන්නේ පොඩි වැඩ වගේකට. මේ තියෙන ලස්සන කටුපොල් වගාවක්. හරි සනීපයි මෙතනින් යනකොට. මේ ලස්සන වෙල්යායා දෙපැත්තෙම ගස්කොළන් පිරිච්ච ලස්සන පරිසරයක් තමයි ඉතින් අපේ පැත්තේ තියෙන්නේ. මේ බලන්නකෝ. ලස්සන පන්සලක් තියෙනවා. හරිම නිස්කලංකයි මේ හරිය. අපි ඉතින් මුලින්ම ප්ලාස්ටික් බඩු කඩේකට තමයි ආවේ. මං ආවේ ලාච්චු වගේක් බලන්න. මෙතන ගොඩක් ලස්සන ස්ටෝරේජ් බොක්සස් තියෙනවා. මම මෙන්න මේ ලාච්චු බලන්න තමයි ආවේ. මේ වෙනල් ලාච්චු 6ක් 9900 ගාණක් වෙනවා.
ඔයගොල්ලන්ගේ පැත්තේ ලාච්චු 6ක් කීයද කියලා දන්න අය මට කමෙන්ට් එකක් දාන්න. අපි ඉතින් හොයන ලාච්චු ඩිසයින් එක මෙතන තිබුණේ නැහැ. ඒක නිසා අපි ගත්තේ නෑ. පොඩ්ඩක් බලලා ගියා. මම ඔයාලට වෙන දවසක මේ කඩේ සම්පූර්ණ වීඩියෝ එකක් අරගෙන එන්නම්. මට අද ටයිම් එකක් නැති නිසා මම මේ පොඩි ප්‍රමාණයක් තමයි ඔයාලට පෙන්වන්නේ. මේ තින්නේ මෙන්න මේ ලාච්චු 6 9995ක් වෙනවා. ඊට පස්සේ ඉතින් අපි නංගිලාගේ ගෙදරට ආවා දවල්ට කන්න. එයාලා අපිට කෑම හදලා තිබ්බා. ඒගොල්ලන්ට කෑම කඩයක් තියෙනවා. ඒකේ කෑම මාර රසයි. හරිම ලස්සනට හදලා තියෙනවා මේ හැම දෙයක්ම. ඊට පස්සේ ඉතින් අපි හවස පිටත් වුණා. එන ගමන් මේ පීසා හට් එකට පොඩ්ඩක් ආවා. පීසා එක අපි ඕඩර් කරලා තින්නේ. ඒක හදලා ඉවර වෙනකන් ඉතින් ඉන්න වෙනෝ චුට්ටක් වෙලා. මේ තින්නේ අපි ඩිලයිට් එකෙන් එකයි ක්ලාසික් එකෙන් එකයි තමයි ඕඩර් කරේ. දෙකම ලාර්ජ්. ඊට පස්සේ ලාවා කේක් එකකුත් ඕඩර් කරා. ඊට පස්සේ ඉතින් අපි ඒකත් අරගෙන ආවා මෙතන පළතුරු කඩේට පළතුරු ටිකක් ගන්න. අපේ ගෙදර පුංචි ගිරා පැටව් දෙන්නෙකුත් ඉන්නවනේ. ඊට පස්සේ ඉතින් මේ පේනව නේද අපි මේ එන ගමන් ඉන්නේ. අපේ පුතාට ඉතින් මේක රස්නෙම්ම කන්න ඕන කිව්වා. නැත්නම් ඉතින් මේක රසත් නෑ නිවුනට පස්සේ. එයා ඉතින් මේක දැන් කන්න යන්නේ. ඔන්න බලන්නකෝ මම මේ ගෙදර හදපු ලාවා කේක් එකක්. මේක මාර රසට ආවා. කඩේ විදිහටම ආවා. මං ඉතින් මේ වගේ කෑම જાති ගෙදර තමයි හදලා දෙන්නේ ගොඩක් දුරට පුතාට කන්න. පේනව නේද? මේ තින් ඉතින් අපි ගෙනාපු පීසා දෙකම ලාර්ජ් එකෙන් තමයි ගෙනාවේ. පීසා කන්න ආසයට ඔන්න මෙහෙම තමයි මේ දෙක තියෙන්නේ. චීස් එහෙම ගොඩක් දාලා තිබුණා මේකට. ඊට පස්සේ ඒකත් කාලා ඉතින් මම පුංචි නේල් ආර්ට් එකක් කරා. ඔයාලා බලන්න මේක ලස්සනයිද කියලා. ලස්සනයි නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඉතින් ගෙදර ඉන්න වෙලාවට මේ වගේ වැඩ කරනවා. ඊට පස්සේ ඉතින් ඔන්න ඔයාලට මතකයිනේ පුංචි ගිරා පැටව් දෙන්නෙක් අපේ ගෙදර හිටියා. අපි ඉතින් එයාලට ඉන්න ලොකු කූඩුවක් හැදුවා. අපේ තාත්තා තමයි මේක හැදුවේ. අපි ඉතින් ඒ දෙන්නව දැම්ම දැන් ඒ ලොකු කූඩුවට. දැන් නම් මේකේ හොඳට ඉඩ තියෙනවා ඒ දෙන්නට පියාඹන්න උනත්. මගේ කලින් වීඩියෝ එක බලපු අය බලනවා ඇතිනේ කූඩුවක් හැදුවද කියලා. ඒකයි මම මේක දැම්මේ. ඔය උඩ එල්ලලා තියෙන මල් එක තෙමු එකෙන් මං ගෙනාපු මල් එකක්. මේ දෙන්න ඉතින් කොහේද කියලා වැඩක් නැහැ. කන්න තියෙනවා නම් ඉතින් එච්චරයි. පේනව නේද? කන ලස්සන. කූඩුව අපි එල්ලන්න හදන්නේ දැන්. හොඳට උසට තියෙනවා. මේ තින්නේ මන් තියලා තියෙන ලස්සන මල් පැලයක්. ඒක ලස්සනට හැදිලා තියෙන්නේ. ටීවී එක ගාව තමයි මං ඒක තියලා තියෙන්නේ. මේ අපි එල්ල ගන්න තමයි දැන් යන්නේ. අපේ තාත්තා මේ එල්ලන ගමන් ඉන්නේ උඩ. මේ බලන්නකෝ දැන් ගොඩාක් රෑ වෙලා. තවත් ලස්සන දවසක වීඩියෝ එකක් අරගෙන එන්නම් මං. මගේ වීඩියෝස් වලට කැමති නම් channel එක subscribe කරන්න. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.